කියන්නේ ෆියුෂන් වල අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න ඕනේ අද සුදුරු ප්‍රෑන්ක් එකක් දෙන්න හදන්නේ. මම ඉක්මනට කියන්න මම කැම් එක සෙට් කරලා තියෙන්නේ. මම ප්‍රෑන්ක් එක මොකද්ද කියනවනම් මේ ගර්ල් කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. හරිද? මම එයාගේ ඩ්‍රෙස් එකක් ඉල්ලුවා. මේ ඉතින් මේ ගර්ල්ගේ ෆොටෝ එක සේව් කරලා දීලා මම අහනවා ඇයි මේක සේව් කරලා තියෙන්නේ මොකටද කියලා. මේ ඉතින් මේ බලමු මොකද වෙන්නේ කියලා. අද සුදුරු කතා කරනවා. මේ බලන්න මොකද වෙන්නේ කියලා. කියපු එක තේරුමක් දන්නේ නැහැ. මම ඉක්මනට මේ කැම් එක සෙට් කරලා මට ඒක වල කලින් වොයිස් කරන්න බැරි වුණා. එහෙනම් ඉක්මනට මේ දැන් කරන්න ඔයාලා බලන්න මොකද වෙන්නේ කියලා. Baba Sudu Me Ennoko chutta Ane ennoko Me ennoko potak ikmanda mana podi hadisiya මොකද වෙන්නේ? වැඩක් කියන්නේ මොකද වෙන්නේ? වාඩි වෙන්න චුට්ටක්. මොකද? චුට්ටක් වාඩි වෙන්න මට එක තියෙනවා මේ ප්‍රශ්න විශ්ල ගන්න. පස්සේ වැඩක් ඉන්නේ. මොකද වැඩේ කියන්නේ? අනේ වැඩක් දෙයක්ද නැද්ද? වැඩක් දෙයක්. මට වැඩක් දෙයක්. එහෙනම් දරවන්න අන්නේ. අරමුණ කරා තමයි නේද? මම ඉතින් මොකකට හරි කතා කරාම බල්ල බුරන්නේ මොකටද? අයියෝ අනේ එන්නකො චුට්ටක් අනේ දැක්ක බබා අනේ සුදු අනේ එන්නකො චුට්ටක් අනේ මොකද කරන්නේ මම මට මොකද කරන්නේ කතා කරන්නේ ලෝකෙට වැඩ ඒ කවුද ඇවිල්ලා ඒක බලන්න දී උඩ බලමු වාහනේ දාලා ඈ බාල මේ ගිය ඇතුලේ දාලා බාල නෙවෙයි පුරන්න දාලා දැන් මම වාඩි වෙන චුට්ටක් ඒ හිනානේ මේ හිනා වෙන්නේ වාඩි වෙන්න මට පොඩ්ඩක් කතා කරන්න ඕන අපේ මිනිස්සු වදින්නත් ඕන ඒක වදිනවා මම වාඩි වෙන්න ඕනේ වැඩ ගන්න පුළුවන් මට කියන්න කයි මේ ෆොටෝ එකක් සේව් කරලා දෙන්න කියලා කවුද මේ ඔය දීගෙන්ද ෆොටෝ එක ඉතින් මොකටද මේ සේව් කරලා ෆෝන් එකේ තියන් ඉන්නේ යඳුම ලස්සන දවලා නේද මේ ඇගෝ පේනවා මම මෙහෙම අදුමක් අදිනවා ජීවිතේ දැකලා තියෙනවද මට ගෙදර ඉද්දි මට පේන්න දින්න අරන් දෙන්න මේ ඇත්තටම ඇයි කියනකො මේ බලන්නකො මේ මෙහෙම අදුම මම අදිනවද කවදාවත් දැන් මම අදින්න ගියොත් මට පේන්න අදින්න බෑ මේ වගේ ඒවා ඕක දැන් මොකක්ද ඒ බලන්නකො මේ ළමයි මේ හදන් ඉන්න ළමයි මොන තමස් මේව කරේ මම ස්ක්‍රීන්ෂොට් ගහගෙන ස්ක්‍රීන්ෂොට් දාගත්තා නේ ෆොටෝ එකක් සේව් බලන්නකො මේ සේව් කරලා මේක මේ ස්ක්‍රීන්ෂොට් ගහගෙන මේ කකුල් මේ වගේ පේන්නේ එහෙම මම ඉතින් ෆොටෝ ස්ක්‍රීන්ෂොට් එකක් නෙමෙයි ඔය තියෙන්නේ ඔය තියෙන ෆොටෝ එක තමුසෙට මාන්නම කොහොමද වලද මේ ඔක සේව් කරගත්තේ තමුසෙට ඇඩ්‍රස් එක අරන් දෙන්න මේ කොට එක මට හිතේ පැද්දි යන්නද පැද්දි කොහෙවත් යන්න නේ ඔක පේන්නේ නැහැ නේ කොට කලි සමන්න තියෙන්නේ එතන තමයි මේ ගෑනලා මේ කකුල් පේන්නේ වෙන බලන් තියෙන්නේ බලන්නකො මේ ඔක්කොම මේ ගෑනලා මේ කකුල් බලන්නේ මම උග සේව් කරගත්තේ මම ෆෝන් එක බලනකොට මේක මෙහෙම zoom කරලා මෙන්න ඔහම තිබ්බේ බබා මම එහෙම ඊට පස්සේ ලොක් එක බොරු කියන්න එපා මම කරමු නැති දේවල් බොරුවට කියන්න එපා මම ඔක zoom කරලා තිබ්බේ නෑ ෆෝන් එකේ හරිද මම ෆෝන් එකේ ට්‍රේඩින් ට්‍රේඩ් එක දාලා ඉවරලා හිනා වෙන්න එපා මගේ අකවුන්ට් එක දාලා මම ට්‍රේඩින් ඇප් එක ඔන් කරලා ඉවරලා මම මේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා ගියේ මට අදුමක් ගන්න ඕනේ නම් මට අදුමක් ගන්න ඕන නම් මම කියනවනේ මම අනිත් මේ වගේ අදුමක් නෑනේ මම මේ වගේ අදුමක් දින්නේ නෑ ඔය වගේ අඳුම් පිටර අඳින්නේ නෑ හරිද මාත් එක්ක කාමරේ ඉඳින්නේ මම ඔයාගේ ලස්සන බලන්නේ නේ ඒක ඔයාගේ ඕකේ වැරද්දක් නෑනේ ඔක පිටට කකුල් ළඟ මේ පේනින්ද මම මේව කරන්න දෙන්න අඳින්න දෙන්න නැත්තේ ඔයා කැමතිත් නැත්තේ ඔක කාමරේ ඇතුළේ අඳින්න හිටිය කියලා ප්‍රශ්නයක් නෑ ඒ හින්දා තමයි මේ කෙල්ලගේ ෆොටෝ සේව් කරලා තිබ්බේ මම දැක්ක කලිනුත් ඔය වෙන කෙල්ලන්ගේ ෆොටෝ සේව් කරන් ඉන්නේ ඒ පස්සේ බලන්නේ නෑ බොරු කියනවා ඒව පස්සේ බලනකොට නෑ දෙනවා කන පැරෙන්න බොරු කියනවා ඒව පස්සේ බලනකොට නෑ සෝඩ්ද ඕනද මේ වීරුනේ මේ මම එපා තමයි මේකේ ගෑනුගේ මේ මේකයි හරි කියවන්න දවසක් සෙට්ුනේම නෑනේ දැන් මාසෙක කියුවේ නෑ කියවන්න නෙවෙයි තමයි බලන්න මේක කියවන්න වටිනේවට වේද කියලා
ඉතින් මොකද්ද වෙන්නේ? දැන් නමුසෙට කතා කරන්නත් කට උතර නැහැනේ. දැන් නමුසෙට ආරම්භ දෙන්න තමයි. නෑ මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මම ඔහොම කොට ඇදුම් අදින්නෙත් නැහැ. ඔහොම කකුල් පේනේ වදින්නෙත් නැහැ. නමුත් ඔකට දෙන්න කොට ගන්න තියාගත්තේ. මෙතනට තියෙන කකුල මගේ මේ ෂෝල්ඩර් ගන්නට තියෙන්නේ. හරිද? එකක් ගෙදර ඉඳන් මට කාමරේ රැට එහෙම යන්න ප්‍රශ්නයක් නැහැ. ඒකනේ අරන් දෙන්න සෙව් කරගත්තේ. විදහාදර කරනවා කියන්න එපා මාත්. තමන්ද දුස්මන කරනවා කියලා. මේ ආය මේ සෙල්ලා කරලා ඇස්සෙපා. වූෆි බලන්න මේකේ සද්ද දාන වූෆි. වූෆි අයියා කෙල්ලගේ ෆොටෝ සේව් කරගෙන. චූටි මණික. චූටි මණික තමයි. ඉන්න හොම්බ දාන්න. මම කොල්ලා චූටි මණික සේව් කරන් තියන් ඉන්නේ මේ දැන්. චූටි මණිකම් බොරුඩ එල්ලෙන්න එපා. හරිද? එල්ලෙන්න නෙවෙයි මට කේන්ති යනවා තමයි. එක ගෑනු මගේ ඔව් අයි වේද එක ගෑනුගේ ෆොටෝ සේව් කරගෙන මගේ කන බලන්න. කවුද එක ගෑනුගේ මේ හරිද? සෙල්ලම් කරන්න මම කලිනුත් දැකලා තියෙනවා. ඇත්තට මෙන්න මේ වෙන කෙනෙක්ගේ කෙල්ලෝ ෆොටෝ එක සේව් කරා මම පස්සේ බලනකොට ඒව නෑ. තමුසේ එහෙම එකක් මට අහුුනේ හින්දා එදා තහුන වෙලා මෙහෙම තියලා මෙහෙම මම බලනවා ප්‍රශ්නේ අහන්නේ එහෙනම් හරිද ප්‍රශ්න ටික අහන්නේ බොරු කතා කියන්නේ බබා හරිද මේක ෆොටෝ එකකට කලිනුත් කරා කියලා තමුසේ එදා මුගල කරමු සනස් දෙන්න එපා ඉඳලා ගෙම්බිට උසන් නෑ මගේ අකා උසන්ද හවුද අරිස් මන්දවද මම හැම නෙතරේ එනවා පාවත් නේ සෙල්ලම් කරලා ඇස්තිරවා වැඩි කරලා මොකද අර වැඩි කරලා කියවගෙන එපා සෝරි කියන්න දෙන්නයි රස කරගෙන දෙන්න මට එපා හා හරි සෝරි කියන්න තරම් දෙන්න විදිහ ආයි කෙල්ලෝ ෆොටෝ සේව් කරන්න නෑ බෑ කියන්න බෑ කියන්න ඒක මම ඩ්‍රෙස් එක දාන්නේ කොහොමද ඒකට දෙව් කරගත්තේ නෑ මට ඒක කොන්නේ මට එපා බාලෙන් අන්දන්නේ බාලෙන් අන්දන්නේ ඉතින් ආය යනවනේ මගේ හැටි නෑ මම ඇත්තම දවසක දැක්ක මම දැක්ක බබා බොරු කියන්න එපා බොරු නෙමෙයි බබා මම ඇත්තම දැක්කා බොරු කියන්න එපා ඔයාගේ මරසි වලට මාහුවෙන්නේ නෑ හරිද මරසි දාන්න එපා ඔයාගේ මරසි මම හොඳට දන්නවා බෑනේ තම්සෙත් එක්ක බෑ එයි මත් බැරි තම්සෙත් එක්ක බෑ කොහොමද මුකුත් මොනවද මුකුත් අයින් ගහන්නේ මෙන්න ගෙල්ලන් ෆොටෝ සේව් කරගෙන අනේ මේ බබා නිකන් බොරුට කියවන්න එපා හරිද දැන් උකට දෙන්නේ කිව්වේ අනේ යන්න ඕකට දෙන්නේ මම යන්නද ඔයා හැම එකම විහිළුවකට ගන්න එපා අය ඇත්තටම ඔයා ඒ විහිළුවට අරන් ෂේප් එකේ මේව කරලා යන්න හදන්නේ මම දැක්කනේ ඉතින් ඇත්තටම දැන් එකපාරකුත් මම දැක්කා බොරු කියන්නේ එපා විහිළුවට නෙමෙයි අනේ හැම එකම මම එකපාරකුත් සේව් කරගත්තේ නැති එහෙනම් කවුරුද දාන්නේ ඔයා දන්නවනේ සුදු මම මෙහෙම දුම් අදින්නේ නැහැ කියලා ඔයා බොරුවට නෙමෙයි ෆොටෝ එක කරන් සේව් කරන් මෙන්න ගෑනු දිහා බල බල ඉන්නේ ඔයාට වෙන දුවක් තිබ්බෙම නැද්ද? ඔය ලස්සන ගෑනම ඇගම හෙල ලස්සන දුම් අදන් ඉන්නේ. ඒ ෆොටෝ එකක් සේව් කරන් තියාගෙන කොහෙද මේක කියන්නේ? මුළු ඇඟම පේනවා. මේක හෙළුවෙන් ඉන්නේ. අම්මේ කියනවා මේ ගෑනේ මේ චූටි ස්කින් එකද මෙතෙන් ඇදගෙන චූටි ස්කින් එකද තියෙන්නේ? ඔව්. ස්කින් බුරු කියන්නේ බබා ඔය ඇඳුමක් තියෙන්නේ. කලිසම ආරම්භ දෙන්න ඕනේ තමයි සේව් කරේ කලිසම මේ ඩෙනිම් එක. තමයි හැමදාම හොතන හැමදේම කලිත් කතාව ඔක්කොම සාධාරණ කරගෙන. ඒ ඩෙනිම් අමුතු ලස්සනක් තියෙන ඩෙනිම් කලිසමේ. අර මගේ අර කලිසම වගේ. ඩෙනිම් ෂෝට් වගේ. හැමදාම ඔහොම තමයි. මොකක්ද හැමදාම? විහිළුවට ගන්න එපා හැමදේම. මං කැමති නෑනේ. මම කැමති දේවල් කරන්න එපා ඔයා. ඔය ඩ්‍රස් මේව හැක තිබ්බ මේ ඔන්ලයින් මේව හැක මගෙන් අහන්න තිබ්බනේ. තිබ්බ ඇඳුම පේන්නේ නැද්ද ෆොටෝ ෂූට් එකකින්? ඒක ෆොටෝ ෂූට් එකක් කියලා පේන්නේ නැද්ද ඔබ? මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි මම ෆෝන් එක ගන්නකොට මේ මෙහෙම තිබ්බේ. මේ මම කකුල් දෙක උතර අපිට ෆෝන් එකේ. හිනා නෙමෙයි. මට ඒකනේ ප්‍රශ්නේ මම ඒක එහෙනම් මගේ අතින් මේ Zoom වෙලා මම වුණා දන්නේ මම ට්‍රේඩින් ඇප් එක ඔකේ දාලා ලොක් කරලාගේ බොරු කියන්න එපා. මුලින් ට්‍රේඩින් ඇප් එක නෙමෙයි ලොක් එක අරින්න තිබ්බේ. නෑ මේක තිබ්බේ. ඒක තමයි මම කතා කරේ. මම ඒ නිසා තමයි කතා කරේ. පාරත්තර. ඇත්ත කියන සත්‍යය. මම ඒ නිසා මට ඔයාලට කිය සත්‍යය කියන්න බෑ කියලා කියන්නේ. නෑ සත්‍යය කියලා ගමන් නැහැ. මම ඔයාලට කතා කරේ මේක මෙහෙම තිබුණේ සයිඩි කියලා අහන්න. බබා මට වැඩ තියෙනවා බබා. මට දැන් මීස් එක වදින්න ඔයාලා වැඩ වැඩි මට වැඩ බබා. ඔය මම ඒක වෙන්නේ කියන්නේ. හිනා වෙන්න පා. උනෝනෝද? මම එන්නේ
ඇනුව ගන්න දෙන්නේ කියලා ඔලුවට වදයක් කියලා. ඒක රුපියල් 600 ගානක් කලින් දුන්න අපරාධේ. ඔලුවට වදයක්. ඉන්න යනවනේ මට. වැරදි කරලා තමුස වටේ යනවද ඈ කියනවා මට ඉස්සලා කොහොමද කියන්නේ එන්නේ කියනවා මට ඉස්සලා මෙන්න ගෑනු දැන් වර මොකද්ද පපා තියෙන මොලේට වදී ගන්නවා මේ දැන් ඔයාලා හිසට බර මොකද්ද මට කියන්න තමුස මං හිතේ ගෑනු කියලා බලන හින්දා අනික අනගමන් දෙක නම් කමන්නේ ෆොටෝ එකේ ෆෝන් එකේ සේව් කරගෙන ඒව සූම් කරලා මෙහෙම තියාගෙන අනගම ෆොටෝ එකේ කොට කමන්නේ අනගම ෆොටෝ එකේ කොට කමන්නේ නැද්ද දැන් මම ඩ්‍රෙස් ෂූට් එකක් තමයි මට සේව් කරගන්න එපා කියන්නේ අනගම කාගේ හරි ලස්සන කන්දවත් ෆොටෝ එක ගන්න කියන්නේ නෑ නෑ මට උත්තර දෙන්න මම අහන ප්‍රශ්න වලට එකකින් උත්තර දෙන්න දැන් ඔයාලා මොකක්ද තියෙන හිසාරද තමුසෙට ගෑනු දිහා බලන එක රයිට් දෙක දෙක හරි නම්බර් 2 හරිද දැන් පිටි යනගේ කෙල්ලෝගේ හතරක් දැක්කොත් දැන් ඉතල කීවේ නෑ කියන්න බෑ මම ෆොටෝ එක අතර කවන්නේ නෑ ෆොටෝ ගෑනේ මම කිව්වේ යන ගමන් දැකලා ඉන්න බැලුවට කමක් නෑ ඒක සාමාන්‍ය කොහොමද තේරෙන්නේ යාළුවා මම ඒක ඔයාලා පෙන්නන්නේ කොහොමද මම පෙන්නනවද ෆොටෝ එකක් ගන්න කියන්නේ මේ ඉතින් ඒ ඩ්‍රෙස් එක ඔයාලා හරි පාරේ යන ගමන් කියන්නේ හරි කවුද මේ තමුසේ හොර කෙල්ලෙක්ද එන්නකො පාරේ යනවා කෙල්ලේ ලස්සනයි චෝඩ ලස්සනයි හරිද උදාහරණයක් මම කියන්නේ ඉන්ස්ටන්ස් එකක් හරිද ලස්සනයි හරිද ඊට පස්සේ දැන් මට හිතනවා මේක වාට අරන් දෙන්න කියලා මගේ මම නම් අවසර කරන්න එපා දැන් මට කේන්ති යනවා හැබැයි අයියාගෙන් දැන් ෆොටෝ එක ගන්න මගේ එච්චර zoom කරන්න බෑ වීඩියෝ පැහැදිලිව ගෙත් ෆෝන් එකේ මම අයියලත් එන්න මම අයියලත් කියන්නේ මම ෆොටෝ එක ගන්න හරිද මොනවා තියෙනවද දන්නේ නැහැ. මොනවා තියෙනවද දන්නේ නැහැ ෆෝන් වල. බබා මේ බොරුවට මේ සෙල්ලම් හදන්න එපා. බොරුවට එපා. කොහොමද කොහොමද යන්නේ? කෝල් කරලා කියන්නේ. ඉස්සෙල්ලාම අම්මට. මං කියනවා. ඊපස්සේ නංගිට තරක් කියන්නේ. මේ ජෝක් නෙමෙයි අයියා කියන්නේ. තාත්තට කියන්නේ. වාරේ අම්මට කියන්නේ. පෑම්මට කියන්නේ. මම ඔක්කොටම කියනවා. කියන්නේ. නංගිට කියන්නේ. දැන් හැමෝම කොහොමද දන්නව තම කියන තියා බලන්න. දැන් දන්නවා. දැන් හැමෝම දන්නවා. හොරේ කෙල්ල දිහා බලනවා කියලා. මේක ලස්සනනේ අතන. මොකද්ද? මේක ලස්සනනේ. මම දන්නවා ලස්සනින් තමයි ඔහොම තිබ්බි. ලස්සනයි තමයි මං කියන්නේ මේ ෂූට් එකට මේ වගේ ලස්සනයි කියලා. මේ කෙල්ලත් ලස්සනයි දුර කියන්නේ. පිරිමි ජාතිය නම් කවදාවත් හදන්න බෑ කොච්චර ඕම මොන ගෑණි හිටියත් වැඩක් නැහැ. වෙනෙවුන් දිහාමයි බලන්නේ. වෙනෙවුන් දිහාමයි බලන්නේ. නැත්නම් ඉතින් ඕකක් සේව් කරගෙන මේ zoom කරලා තියාගන්න ඕනේ නැහැ. තියාගන්න ඕනේ නැහැ නේද? ලස්සනයි. මේක ඇත්තටම ලස්සනයි. කකුල් එහෙම මරු නේද? ඔනේ නෑ. ඒ කකුල් ලස්සනයි. තමුසේ කකුල් බලන හින්දා තමයි කකුල් ලස්සනයි තමයි කෙල්ලගේ. තමුසේ කකුල් වලට වඩා. මොකද කියන්නේ? කකුලක් කියන්නේ ලස්සනයි තමයි. දැන් මෙච්චර කිව්ව බොරු නේද? තමුසේ අදුමක් ගන්න මේ. කකුල් ලස්සනයි තමයි. මං කියනවා. මම අතරම බැලුවද? ඔව්. කකුල් දිහා. ඔව්. කකුල් දිහා බලන සේව් කරේ. කකුල් දිහා බලන සේව් කරේ. ලස්සනයි කකුලේ කෙල්ලගේ. තමුසේ පේන්නද හැටි? ඔජොල් කෙල් දෙකක් වගේ. ඔජොල් කෙල් දෙකක් වගේ. මොනවද නෑ. මම ගන්නවා මේ කී ඔජොල් කෙල් දෙකක් වගේ. මම ඒ උනාට බලන තමුසේ බලන්න කොච්චර ලස්සනද කියලා ජිම් ගිහලා දැන් කකුල් දෙක. මාරු දිගේ එක. මාරු. මාරු. යන්න මං හිතුවා ඇත්තටම බොරුවට තමුසේ මට මේ අදුමාරන් දෙන්න තියෙනවද ඔය සේව් කරගෙන තියෙන දැන් කියලා. කකුල් බලන් සේව් කරේ. එයි. පරේ යන්න. උඹ හිතුවේ කැමරා ගහේ වල මම බයික් ගන්නද? මම දැක්ක ඒකද? හරිද? තමුසේ මම දැක්කද කියලා. ආරේ හරිද්දි. අනේ බෑ තමුසේ දැකලා තමයි නෑ. කරේ මෙච්චර මම වෙනවා. කලින් දැක්කේ නෑ. හරිද? මං ඊට පස්සේ ලස්සනයි කියලා ඉතින් යනවා දැක්කේ.
අනේ බලන්න මොකද මේ කාලයකට පස්සේ එල්ලෙන්නේ කියලා. හරිද? අනේ කරන්න බෑ ඒක. ලස්සන කකුල් දෙක. මේ දැක්කද ළමයි දැක්කද? ඔන්න අපේ සුදු මං එක පෙන්නන්නේ නැහැ. අපේ සුදු මේ මට ලස්සන ෂෝටක් මම කිව්වා මට ෂෝටක් අරන් දෙන්න කියලා. ඊපස්සේ ගොඩක් කලින් කියලා නේද? ඊට පස්සේ මම ඒක සේව් කරලා. මේ සේව් කරලා මට ෆොටෝ එකක් පෙන්නන්න සේව් කරලා තියෙන්නේ. ඉතින් මම ඒක දැක්කදී මම බොරුවට එල්ලෙන්න හැදුවේ මෙයා කැමරාව දැකලා මෙච්චර ලයික් කරලා තියෙන්නේ. කැමරාව දැක්කේ අර වංගේ කවුද ලස්සනයි කියලා. ඉතින් මේ ගොඩ කාලෙකින් ප්‍රෑන්ක් එකක් කරන්න බැරුණු හින්දා මම හිතුවේ ඒක සාර්ථක වෙයි කියලා මම හිතුවා සාර්ථකයි මුල ටික. මුල ටික මට කල්පනා වුණා මොකද මේ එකපාරම මට මේ ඔයාලට වීඩියෝ එකකින් ඉක්මනට එක කියන්නත් බැරි වුණා මොකද්ද මම කරන්න හදන්නේ කියලා. මම ඉක්මනට ෆොටෝ එක දැක්ක ගමන් මට හිතුණා කරත් හොඳයි කියලා. ඒ හින්දා මම ඉක්මනට මම කැමරාව සෙට් කරේ. මේ වැඩේ හරි කියලා කැමරාව අංගලා තියෙන්නේ පොඩි තින්නේ මට දොස්තර අංගලා තියෙන්නේ ගයිස් වෙන්නවද මේ ඉතින් ගොඩලාස්ගේ වීඩියෝ එකක් කරේ ගොඩක් අවසානට ඉතින් මේ පොයින්ට් අවුට් සාර්ථකයි දන්නේ හොඳයි දන්නේ ඉතින් අතර ඔයාලා ගොඩාක් මිස් වෙන ළමයි මේ ප්‍රෑන්ක් වීඩියෝ එකකින් ඉස්සරහට අපි ඔයාලට තව ඉස්සරහට අයියෝ ප්‍රෑන්ක් දෙනවා හිටින් පොඩි කැමරාවක් ඕඩර් කරලා දින්නේ ඉතින් ඊට පස්සේ අහුවෙන්නේ නැහැ මේ අතර ගොඩක් හරියන්නේ නැහැ මේ ප්‍රෑන්ක් එක කරේ එනවා ඒක එනකන් තමයි අතර මේක මාසයක් විතර ගියා AliExpress එකෙන් ඕඩර් කරේ මාසෙකමාරක් විතර ගත්තා ඉන්න ඒ නිසා තමයි ප්‍රෑන්ක් වීඩියෝ පරක්කුණ ඉස්සරහට ප්‍රෑන්ක් වීඩියෝ දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේක හරි ගියාද දන්නේ නැහැ මම ප්‍රෑන්ක් හරි ගියාද කලින් ප්‍රෑන්ක් වුණා අහුණාට පස්සේ මම ඇත්තටම මෙයා ප්‍රෑන්ක් කරන්න හිතාන ලස්සනයි කියලා අර වීඩියෝ තාව ටිකක් ගොඩක් දිග ඇරෙන හින්දා මට මේ ඉතුරු ඉන්න තමයි නතර කරගන්නේ මේ දෙක කිලික නැත්තම් මම මෙයාවත් විනාඩි දෙකක් විතර ප්‍රෑන්ක් වුණානේ ඔව් අනිත් ළමයි කොච්චර සීරියස් වෙලා කතා කරන්නේ කියද මට hina යනවා ඇත්තටම මාත් එක්ක ඇත්තටම මම පයින්නට බෑ මම කොහොමද ඇදලා අරගෙන කොහොමද තිනා ගස්සනවා නෑ නෑ ඇත්තටම මෙයා හැම කෙල්ලෝ දිහා බලන කෙනෙක් නෙවෙයි මේක කියන්න ඕනි හොරෙන් බල්ලොත් දන්නේ නැහැ සුද්ධ කරන්නේ නැහැ බානවා බැලුවා ඒ වුණාට එහෙම අර මට වංචාවක් කරන විදියට කරන කිසිම දෙයක් කරන කෙනෙක් නෙමෙයි ඒ හින්දා ඉතින් මම හරිද වීඩියෝ කරන්නේ ඔයා කියවන්න ගත්තොත් ඒ හින්දා ඉතින් මම මෙයා විශ්වාසයි මේ බොරුවට රණ්ඩුනේ කට්ටියට මේ ඉතින් හොඳයි නම් එලින් කමෙන්ට් එකක් දාන්න ඇත්තටම භාගයක් ප්‍රෑන්ක් තුන් කාලක් ප්‍රෑන්ක් වුණා කාලක් ප්‍රෑන්ක් වුණා නෑ මෙයා කාලක් මෙයා ප්‍රෑන්ක් වුණා දෙන්නම් ප්‍රෑන්ක් වුණා ඒක මේකේ නෝ මෙයා කිව්වනේ කකුල් දෙක පේන්න මෙයා ගත්තා අපි නයි ලක් වීඩියෝ එකක් ගන්නේමු ජයවර්ධන කියලා හැමෝටම සුවපත් වෙනවා. ඉතින් මම සාර්ථක වෙන්න කියලා